සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ගොතන්න යන්නේ half double crochet එක. ඉස්සෙල්ලම slip knot එක දාගන්නවා. දාගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට ගෙතුමට අවශ්‍ය දන්වැල් ගාන ගොතා ගන්නවා, chains ගාන. මම මෙතන 20ක් ගොතන්නම්. යි 19යි 20යි. දැන් මම chains 20ක් ගොතලා තියෙන්නේ. අපේ ගෙතුමට අවශ්‍ය chains 20යි නම් අපි half double crochet එක ගොතා ගන්න වැඩිපුර chains දෙකක් ගොතන්න ඕනේ. අපි single crochet එක ගොතද්දී අපිට ඕන chains ගානට අමතරව එක chain එකක් ගෙතුවේ. half double crochet එක ගොතද්දී අපිට ඕන chains ගානට අමතරව වැඩිපුර chains දෙකක් ගොතන්න ඕනේ. chains දෙකක් ගෙතුවා වැඩිපුර chains දෙකක් ගොතලා මේ ගොතපු chains දෙක 1යි 2යි. ඒ දෙක අතෑරලා මෙන්න මේ තුන්වෙනි chain එකට තමයි දාන්න ඕනේ. වැඩිපුර chains 1යි 2ක් ගෙතුවනේ. එතකොට තුන්වෙනි chain එකට දාන්න ඕනේ. ඒ දාදී අපි single crochet එක දාද්දී කෙලින්ම මේ කටුව මේ විදිහට දාලානේ නූල අඹරලා ගත්තේ. දැන් මේකෙදි එහෙම නෙමේ, මුලින්ම මේ විදිහට යාන් එක මුලින්ම පටලවනවා හුක් එකේ. හුක් එකේ පටලවලා තමයි මේ පළවෙනි chain එකයි දෙවෙනි chain එක අමතරව දාපු chain දෙක අතෑරලා ඊළඟ chain එකට මේ විදිහට හුක් එක දානවා. දාලා ඉවර වෙලා ආයෙ නූල පටලවලා ඒ chain එක ඇතුලෙන් අර ගන්නවා. එතකොට loops 3ක් තියෙනවා. මේ හුක් එකේ loops 3ක් තියෙනවා. ඊට පස්සේ ආයෙ නූල මේ විදිහට පටලවලා මේ loops 3ම ඇතුලෙන් හුක් එක ගන්නවා. නැවත බලන්න පුළුවන්. මේ විදිහට යාන් එක මුලින්ම හුක් එකේ පටලවන්න ඕනේ. පටලවලා chain එක ඇතුළේ නැවත යාන් එක හුක් එකේ පටලවනවා. දැන් හුක් එකේ loops 3ක් තියෙනවා. ඒ loops 3ම ඇතුලෙන් යාන් එක හුක් එකේ පටලවලා අරගෙන ගන්නවා. මේ විදිහට තමයි half double crochet එක අපි ගොතා ගන්නෙ. මේ විදිහට loops 3ම ඇතුලෙන් ගන්නවා. දැන් මම පළවෙනි row එක අවසානයට වෙනකන් ගොතාගෙන තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි row එක පටන් ගද්දී අපි single crochet එකේදී එක chain එකක් දාලා තමයි turn කරන්නේ. අපි single crochet එකේදී අමතර එක chain එකනේ දැම්මේ. උස්ස ගන්න. එතකොට turn කරද්දිත් අමතර එක chain එකක් දාලා තමයි turn කරන්නේ. දැන් half double crochet එකේදී අපි දෙකක් ගත්තා. ඉතින් අපි turn කරද්දිත් turn කරන්න chains දෙකක් දාලා turn කරලා ඒ දාපු chains දෙක අතෑරලා මේ 1යි 2යි මේ දෙක අතෑරලා ඊගාව stitch එකට තමයි අපි half double crochet එක දාගන්නේ. ඒ විදිහට තමයි මේ හැම row එකක්ම අපි half double crochet එකෙන් ගොතා ගන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකක් පැහැදිලි ඇති කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.